අයිබෝ ලෝකෙ ලොකුම වනාන්තරය මොකක්ද කියලා අහුවම අපි කාටවත් මතක වෙන්නේ ඇමසන් වැසි වනාන්තරය. ඉතින් ඔයා දැනගෙන හිටියද ඇමසන් වැසි වනාන්තරය වගේ පෘථිවියේ පැවැත්මට තවත් ඒ වගේම විශාල වනාන්තර හතරක් පවතින බව. ඉතින් මේ වීඩියෝ එක අපි අරන් ආවේ අන්න ඒ ගැන. ඉතින් යාළුවෝ රැඳී සිටින්න වීඩියෝ එකේ අවසානයේත් එක්ම ඒ වනාන්තර ගැන දැනගන්න. මුලින්ම අපි කතා කරමු ලෝකෙ ලොකුම වැසි වනාන්තරය වෙන ඇමසන් වැසි වනාන්තරය ගැන. ඉතින් යාළුවෝ ඇමසන් වැසි වනාන්තරය ගැන අපි කවුරුත් දන්න දෙයක් මේක ලෝකෙ ලොකුම වැසි වනාන්තරය කියලා. ඉතින් මේ වනාන්තරයේ පෘථිවිය හුස්ම ගන්න ලැබින්ද ඒ වගේම ලෝකේ උපසුද්දේ නිවස් වගේ මේ වගේ අන්වර්තනාම කොටකින් හම්බෙනවා. ඉතින් මේ වනාන්තරයේ පරිසර පද්ධතිය ඉතාම වැදගත් එකක් වෙනවා. ඇමසන් වැසි වනාන්තරය දකුණු ඇමරිකාවේ බ්‍රසීලිය, පේරු, කොලොම්බියාව, බොලීවියාව, එක්වදෝරය, ගයනා, සුරිනාමි, ප්‍රංශ ගයනා සහ වෙනිසුලා වගේ රටවල් 9කට ව්‍යාප්ත වෙලා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් මිලියන 6.7 විතර භූමිමානයේ ඇමසන් වැසි වනාන්තරය ආවරණය වෙලා තියෙනවා. ඉතින් මේ ඇමසන් වැසි වනාන්තරය ඇතුලේ වගුරු වෘක්ෂ 16000කට අධික ප්‍රමාණයක් වගේ දකින්න පුළුවන්. ඒ වගේම සීනි මීමැස්සන්, ජගුව, වඳුරු වර්ග, විවිධ පක්ෂීන් ආදී සතුන් වර්ග මිලියන 3ක් විතරත් මේ කැලේ ඇතුලේ ජීවත් වෙනවා. ඉතින් තව ඉන්දිජීන ජන සමාජ කීපයකුත් මේ දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඇමසන් වල දන්න ගෝත්‍රික ජනාවාස ගැන. ඇමසන් ලෝකයේ සාමාන්‍ය ඔක්සිජන් 120ක් විතර සැපයීමට උපකාරී වෙනවා. ඒ ගෝලීය උණුසුම අඩු කිරීමටත් හේතුවක් වෙනවා. ඒ වගේම ජල චක්‍රය පවත්වා ගන්නත් වටිනා කාර්යභාරයක් ඇමසන් වැසි වනාන්තරයේ සිදු කරනවා. ඉතින් ඇමසන් ගඟ තමයි ලෝකෙ තියෙන විශාලතම ජල ප්‍රවාහන විදිහට නම් දරලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට වනාන්තර විනාශය, වතු වගා, පසුකර්මාන්තය, නීති විරෝධී දැඩි කිරීම වගේ කටයුතු නිසා පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතිනවා. ඉතින් මේ විනාශය නතර කරගන්න නම් ඇමසන් විනෝද සංචාර සඳහා නීති ක්‍රියාත්මක කිරීම, දේශීය ජනතාවට සහාය වීම, ලෝකපුරා ජනතාව දැනුවත් කිරීම වගේ දේ සිද්ධ කරලා අපේ පරිසර පද්ධතිය රැකගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් අර ඊළඟට කතා කරමු කොංගු වැසි වනාන්තරය ගැන. ලෝකේ දෙවෙනියට විශාලතම වනාන්තරය තමයි කොංගු වැසි වනාන්තරය කියන්නේ. ඉතින් මේක දෙවෙනි වෙන්නේ ඇමසන් වලට විතරයි. මේකේ පිහිටීම නම් තියෙන්නේ අප්‍රිකාවේ. කොංගු වනාන්තරයේ විශාල ජෛව විවිධත්වයකින් පිරුණු වැසි වනාන්තරයක්. වසර 10 ගණනක් පැවති පාරිසරික වැදගත්කමක් තියෙන ස්ථානයක්. ඉතින් මේක මධ්‍යම අප්‍රිකාවේ ප්‍රධාන වශයෙන් ඩෙමොක්‍රැටික් ජනරාජ්‍ය කොංගු. ඒ කියන්නේ DR කොංගෝ කියන රට තුල තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම කොංගු වනාන්තරය කැමරූන්, ගැබෝන්, කොංගෝ ජනරාජ්‍ය, මධ්‍යම අප්‍රිකානු ජනරාජ්‍ය සහ ඉක්වටෝරියේ ගිනිබිලා වගේ රටවල් කීපයකට ව්‍යාප්ත වෙලා තියෙනවා. වර්ග කිලෝමීටර් මිලියනයකට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියෙන කොංගෝ වැසි වනාන්තරයට විශාල ජෛව විවිධත්වයක් තියෙනවා අපි කලින්ත් කිව්වනේ. ඒ කියන්නේ මේකේ වෘක්ෂ වර්ග 10000කට ආසන්න ප්‍රමාණයක් තියෙන බව තමයි දැනට සොයාගෙන තියෙන්නේ. වල් වටුරු, මහා වෘක්ෂ, දස් වලින් හටගත් පෙබරල් ශාක, හාල්මල්, වැල්ලතා වගේ බහුල ශාක වර්ගත් දකින්න ලැබෙනවා. මේ වනාන්තරයේ බොහොමයක් ඖෂධීය ශාක තියෙන බවට පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් යාළුවෝ සතුන් ගැන කතා කරද්දී අප්‍රිකාවේ ජීවත් වෙන වඳුරු වර්ග, ගෝරිල්ලා, හොරස් අලි, කඩුල්ලු, වල්මීමැස්සා වගේ විවිධ සතුන් එක්කම විශේෂ පක්ෂීන් රාශියකුත් මේ කැලෑ ඇතුලේ දකින්න ලැබෙනවා. මෙම වනාන්තරය ජල වේගය, වායු ගෝලය, ඔක්සිජන් නිෂ්පාදනය හා කාබන් ගබඩාවක් ලෙස ක්‍රියා කිරීම තුළින් ගෝලීය පරිසරය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් යාළුවනේ කොංගෝ වනාන්තරයේ විශාල තරජන දැසකට මුහුණ දීලා තිනවා අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ දැලි කිරීම, පශ්චාත් නිෂ්පාදන කර්මාන්ත, කොබෝල්ටනි භූගත සම්පත් ලබා ගැනීම වගේ විවිධ ක්‍රියාකාරකම් නිසා තමයි මේ සිදු වෙලා තියෙන්නේ. තවද ගෝලීය උණුසුම් වීම, වතුර එළිවෙල වෙනස් වීම සහ සතුන්ගේ ජීවන පරිසර විනාශය වගේ ජෛව විවිධත්වයටත් දැඩි ලෙස හානි වෙලා තියෙනවා. මේ වනාන්තරය පවත්වා ගැනීම ගෝලීය පරිසරය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා මහ ජනතාව ඒ ගැන දැනුවත් කිරීම වඩාත් යෝග්‍ය වන අතර රැක ගැනීම අප සැමගේද වගකීමක් වෙනවා. ඉතින් යාළුවනේ තුන්වෙනිට අපි කතා කරන්නේ ටයිගර් වනාන්තර ගැන. ලෝකේ වඩාත් විශාල පරිසර පද්ධතියක් ලෙස ටයිගර් වනාන්තර පරිසර පද්ධතියත් අපිට හඳුන්වන්න පුළුවන්. මේ උතුරු වර්ධගෝලයේ බොහෝ කොටසක් ආවරණය වෙන පරිදි තමයි පිහිටලා තියෙන්නේ. එහි සීතල හා දිගු ශීත කාලය, ආල්මල් සහ සරල වර්ග වෘක්ෂ පරිසරය තුළ වර්ධනය වන ස්වභාවික පද්ධතියක් ලෙස සැලකන්න පුළුවන්. ලෝකේ පරිසර සංරක්ෂණය සඳහා ජෛව විවිධත්වය සඳහා ටයිගර් වනාන්තරය විශාල වැදගත්කමක් දක්වනවා. ඉතින් යාළුවනේ ටයිගර් වනාන්තර කැනඩාව, ඇලස්කාව, රුසියාව, ස්කැන්ඩියාව, ඒ කියන්නේ ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්ත වගේ රටවල් ආවරණය කිරීමක් තමයි කරන්නේ. තව මේ පද්ධතිය දිනෙන් දින සීතල දේශගුණයකට අනුකූලව වර්ධනය වීමේ හැකියාවක් පෙන්වනවා. ඉතින් යාළුවනේ මේ වනාන්තරයේ දකින්න පුළුවන් ප්‍රධාන වෘක්ෂ වර්ග වෙන්නේ පයින්, ස්පෘස්, ෆර්, සහලාච් වගේ සරල වෘක්ෂ. මේවා සීතලට ඔරොත්තු විය හැකි ලෙස හැඩගැන්වී තියෙන අතර දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන්. බොහෝ විට මෙවැනි වෘක්ෂ ශාඛාවක් නිරන්තරයෙන් පත්‍ර වලින් වැසී ඇති අතර සීතල පරිසරයක ජලය සොරගීමට උදව් කරනවා. මෙහි ජෛව විවිධත්වයේ සීමිත වුණත් සුවිශේෂී එකක් වෙනවා. ආර්ක්ටික් ලාවඳුව, වල් දලඹුව, හීන්,
වල්ලුදරිය, බේස් වගේ සතුන් විශේෂත් මේක දකින්න පුළුවන්. ඒ වගේම බොහොමයක් පක්ෂි විශේෂත් දකින්න පුළුවන්. ටයිගර් ලොවත් එක් කාබන් ගබඩාවක් ලෙස ක්‍රියා කරනවා. එහි වෘක්ෂ හා මැටි තුළ විශාල ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් ගබඩා වෙලා තියෙනවා. මේ ගෝලීය උණුසුම වැඩි වීම පාලනයට විශාල හේතුවක් වෙනවා. තවද ජල චක්‍රය, නීතිපොඩි ප්‍රදීම වගේ කාලගුණය පවත්වා ගැනීමටත් මේ ටයිගර් වනාන්තර අතිශයින් වැදගත් වෙනවා. වැලි කැඳවීම, කාබන් ගබඩා විනාශය, දී කැපීම හා වාණිජ වශයෙන් භාවිතය වගේ දේවල් නිසා මේ ටයිගර් වනාන්තර විවිධ තර්ජන දැසකට ලක් වෙලා තියෙනවා. ජාත්‍යන්තර නීති, වනාන්තර භූමි භාවිතය සීමා කිරීම වගේ දේවල් වලින් අපිට මේ ටයිගර් වනාන්තර පද්ධතිය සංරක්ෂණය කිරීමට හැකියාවක් පවතිනවා. ඉතින් යාළුවනේ හතරවෙනි අපි කතා කරන්න හිතුවේ වැල්ඩිවියානු මධ්‍ය උෂ්ණ වැසි වනාන්තර ගැන. ලෝ විශිෂ්ට ජෛව විවිධත්වයක් පවතින වැල්ඩිවියානු වැසි වනාන්තරය දකුණු ඇමරිකාවේ චිලි හා ආජන්ටිනාවේ රටවල් වල දකුණු පරාසයන වල තමයි පිහිටලා තියෙන්නේ. මේ ලෝකයේ විශිෂ්ට හා සුවිශේෂී මධ්‍ය උෂ්ණ වනාන්තරයක් වෙනවා. ඉතින් මේකේ ජෛව විවිධත්වය, වායුගෝලය හා පරිසර වටිනාකම් පිළිබඳව ලෝකයේ පරිශීලකයන්ගේ අවධානය දිනාගෙන තියෙනවා. මෙම වනාන්තරය දකුණු චිලි අන්දෙස් කඳු අසලින් දකුණු පස වෙරළ දක්වා විහිදී පවතිනවා. ඒ සාමාන්‍යයෙන් වසර පුරා තෙත්තු මධ්‍ය උෂ්ණ දේශගුණයකට යටත්ව පවතිනවා. වර්ෂාපතනය වසරකට මිලිමීටර් 2000 ඉඳලා 6000 අතර අගයක් වෙද්දී සැලකිය යුතු තෙත්වීමක් හා සුළඟ ඇතිවීමක් මෙහි දක්නට ලැබෙනවා. ශීත කාලය මාස කිහිපයකට සීමා වුණත් වනය සෑම විටම හරිතව තමයි පවතින්නේ. මේ විශිෂ්ට සත්ව හා ශාක විවිධත්වයක් පවතින බව තමයි පැවසෙන්නේ. එනම් මෙම පරිසර පද්ධතියේ විශිෂ්ට ශාක විවිධත්වයේ ස්ථානයක්. මෙහි අතිවිශිෂ්ට වෘක්ෂය නම් ඇලස් නම් වෘක්ෂයයි. මේ ලෝකයේ වයස වැඩිම වෘක්ෂ වලින් එකක් වන අතර වසර 3000ක් පමණ පැරණි වෘක්ෂ දකින්නත් පුළුවන්. වැලි ලතා පඳුරු, වැලි මැටි ශාක, පඳුරු බෙරගස් සහ බැම්බු වැනි ශාක වලින් මේ වනාන්තරයේ පිරී පවතිනවා. තවද මෙහි අප්‍රමාණ වශයෙන් පක්ෂීන් හා සතුන් වර්ගද දක්නට ලැබෙනවා. මේ වැල්ඩිවියානු වනාන්තරය පෘථිවියේ කාබන් ශෝධනය සඳහා විශාලව දායක වෙනවා. එමෙන්ම ජල ව්‍යාප්තිය පවත්වා ගැනීම, වායුගෝලය සංසුන් කිරීම හා කාලගුණය පාලනයටද මෙම වනාන්තරයෙන් ඇත්තේ විශාල දායකත්වයක්. තවද මෙහි වටිනා ඖෂධීය සාගත රැසක් පැවතීම නිසා ඉහළ වටිනාකමක්ද මෙම වනාන්තරයට ලැබෙනවා. තවද ව්‍යාපාරික වශයෙන් දැඩි කිරීම, වනාන්තර විනාශය, ජීව පරිවර්තනය වගේ දේවල් නිසා එම වනය දැඩි අභියෝග හා තර්ජනවලට ලක් වෙලා තියෙනවා. මෙවැනි වනාන්තර ගැන ලෝකවාසී ජනතාව නිවැරදි ලෙස දැනුවත් කිරීමෙන් මෙම සම්පත් රැක ගැනීමට හැකියාව අපට තාමත් පවතිනවා. ඉතින් යාළුවනේ අවසාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් සුමාත්‍රා හා බෝනියෝ වනාන්තර. එහෙමත් නැත්නම් සන්ඩර්ලෑන්ඩ් වනාන්තර කියන එක. ඉතින් යාළුවනේ ලෝකේ ජෛව විවිධත්වය අතින් උඩින්ම තියෙන තවත් වනාන්තරයක් තමයි සන්ඩර්ලෑන්ඩ් කියන්නේ. මේ ආසියාතික මහද්වීපයේ දකුණු පැත්තේ පිහිටි දූපත් මාලාවක හා මුහුදු අසල භූමි ප්‍රදේශයක තමයි පිහිටලා තියෙන්නේ. මේ වනාන්තරය ලෝ විශාලතම හා වටිනාම වනාන්තර වලින් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් සන්ඩර්ලෑන්ඩ් කියන්නේ මැලේසියාව, ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ බෝනියෝ දූපත්, තායිලන්තයේ දකුණු පළාත සහ බුනයි වගේ රටවල් ආවරණය කරන පරිදි පිහිටි වනාන්තරයක්. මේ ගොඩබිම හා සෙරෙප්පු දූපත් යන පද්ධති දෙකේම දකින්න ලැබෙනවා. ඉතින් මේ වනාන්තරයේ උණුසුම් හා තෙත් දේශගුණයට යටත්ව පවතිනවා. වසර පුරාම වර්ෂාපතනය විශාලයි. ඒ වගේම වායු ආර්ද්‍රතාවයත් වැඩි. එමෙන්ම උෂ්ණත්වය සෙල්සියස් 25 සිට 28 දක්වා අගයක තමයි පවතින්නේ. මේ තෙත්භාවය හා මිහිඳු සහිත පරිසරය ඉතා වැදගත් ලක්ෂණයක් වෙනවා. මෙහි ජෛව විවිධත්වය ගත්තම වෘක්ෂ වර්ග 15000කට අධික ප්‍රමාණයක් පවතින අතර රටන්, බෙරගස්, වැලි ලතා, නිරෝලි වගේ ශාක කැපී පෙනෙන වටිනා ශාක රස ගන්නත් පුළුවන්. මේ සත්ත්ව විශේෂ ගත්තම ඔරංගුටන්, සුමාත්‍රා සිංහයෝ, මලයා සිංහයෝ, ටැපීර්, සුමාත්‍රා අලි සහ බෝනියෝ මුදු වෙලින් වගේ සත්ත්ව වර්ග හඳුන්වන්න පුළුවන්. තවද බහුතරයක් පක්ෂි වර්ග හා කුණු විශේෂ දක්නට ලැබෙනවා. සන්ඩර්ලෑන්ඩ් වනාන්තරයේ කාබන් ගබඩා, වායු පරිසර පාලනය, ජල පද්ධති පවත්වා ගැනීම, වළලු පරිසර පාලනය, වායුගෝල පිරිපහදීම සහ සත්ත්වය පවත්වා ගැනීම සඳහාද වැදගත් වෙනවා. මෙම වනාන්තරයන් විශාල තරගන රැසකට මුහුණ දී තිබෙනවා. එනම් දැලි කිරීම හා දැල් කර්මාන්තය, නිවාස හා කර්මාන්තික සංවර්ධනය, ගෝලීය උණුසුම් වීම හා කාබන් පිටවීම ඉන් කීපයක් විදිහට හලකන්න පුළුවන්. ඉතින් යාළුවනේ මිනිස්සුන් හරියාකාරව දැනුවත් කිරීම වගේ මෙම පරිසර පදේ රැක ගැනීම අපිට තාමත් හැකියාවක් පවතිනවා. ඉතින් මම මොකද කියන්නේ වීඩියෝ එක. මේ අතරින් ඔයාලට වැඩිපුරම සිද්ධාර්ථ වනාන්තරය මොකක්ද? ඒ ගැන යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එක දාන්නත්, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් වෙනද බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් මුණ ගැහෙන්න. ඕගොල්ලෝ ඔක්කොම සුබ දවසක්.